අද අපි කතා කරන්නේ පන්කුලිය බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව. පන්කුලිය ග්‍රාමයෙන් සොයා ගන්නා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 7 වන සියවසට තමයි අයිති වෙන්නේ. මේ පිළිබඳව පියගැට පෙළෙහි සඳහන්ව කර තිබූ පල්ලව අක්ෂරයන්ගෙන් යුතු සෙල්ලිපිය තුලින් ඒ බව අවබෝධ කරගන්න පුළුවන්. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විදියට අපිට ඒ ගණයට අයත් කරන්න පුළුවන්. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වීරාසන ක්‍රමයෙන් තමයි වැඩ සිටින්නේ. කය ඍජුව තබාගෙන ඉහළට ඔසවා දෙන සිටින දෑත් තුලින් දකුණු අතින් අභය මුද්‍රාවත් වම් අතින් කටකාස්ත මුද්‍රාවත් සංකේතවත් කරනවා. මේ විදිහට නිර්මාණය වන පන්කුලිය බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ස්නීසේ මත සිරස්පතක් තිබූ බවට සාධක අනාවරණය වී තිබෙනවා. ඉතින් මේ විදිහට පන්කුලිය බුද්ධ ප්‍රතිමා වහන්සේ දෑත් තුලින් දක්වන මුද්‍රා තුලින් එහි ඇති දුර්ලභ ගණයේ බුදු පිළිමයක් විදිහට අපිට මේ බුදු පිළිමය හඳුනා ගන්න පුළුවන්. පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයට නෙලා ඇති මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හුණු මිෂ්ඨ එක්තරා පාෂාණ විශේෂයක් මගින් මේක නිර්මාණය කරලා තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව වැනි ගොඩාක් ගුණාංග පෙන්눔 කරනවා. උස අඩි 6යි අංකල් 8ක් වුණු මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනෙත් තුල මැණික් ඔපවා තිබූ බවට සාධක අනාවරණය වී තිබෙනවා. මේ විදිහට කතා කරන මේ පන්කුලිය බුද්ධ ප්‍රතිමා වහන්සේ සමාධි බුද්ධ ප්‍රතිමා තරම්ම ඊටම අගනා නිර්මාණයක් විදිහට අපිට මේ විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. තවත් පාඩමකින් හමු වෙනකන් අතට සමු ගන්නම්.